ඇගේ දුවන්නේ මගේම ලේ. එලේ බොහොම සුද්ධයි පුතේ. අපි හැමෝටම කවලම් වුණු ජාන 3ක් තියෙනවා. ඔයගේ ජාන 3. එකක් තමයි රාවණයන්ගේ ජානය. අනිත් එක තමයි විභීෂණගේ ජානය. අනිත් එක තමයි කුම්භකර්ණගේ ජානය. ඒක අපගේ දරුවෝනේ. එයින් බිහිවුණු පරපුරයක තමයි පුතේ මම. රාවණයන්ගේ ලේ පරපුරේ. අගම්පොඩි පරපුර. හරි. ඒක මම ඔබට මේක පැහැදිලි කරලා දිය යුතුයි. බලන්නකෝ මෙරට ඉන්නවුන් පාවා දෙනව නේ පුතේ. එදා විභීෂණ පාවා දුන්න වගේමයි. තාන්න මාන්න නම්බු නාම උදෙසා අම්මා අප්පා හරි කවන්නේ පාවා දෙනවා. දෙනවද නැද්ද? අන්න විභීෂණගේ ජාලේ ඉස්පතුලා උන්ට. හැබැයි අන්තිමේටම විභීෂණ මොකද වුනේ? ඒ දේව තමයි 1915 තුනේ. කුවෙන්දත් උනේ. මගේ බැහැ පාවා දෙන අත්තර දේ තමයි උන් අතින්ම මරණයට පත් වෙන්නේ. වැඩි ඕනේ පාවා දෙන්නට ඒ දේ ඒ විදිහට වෙනවා කියන තවත් සාධකයක් ලෝකයේ ඊශ්‍රායල අපිට කියා දෙනවා. ඒ ජේසුතුමා පාවා දුන්න යුදාස් මොකද වෙන්නේ පුතේ? මරණයට පත් වෙන්නේ. මෙවර සිංහල ජාතිය යම් තැනකට යම් මානසික මට්ටමකට දැන් ශක්තියෙන් බුද්ධියෙන් ජවයෙන් අවදි වෙමින් ඉන්න මේ මොහොතේ මේ කාලකන්ණි විභීෂණගේ ඥානය මිනිසුන්ගේ හදවත් වලින් ඉස්මතු වෙලා දැන් මෙන්න පාවා දෙන්න පටන් ගන්නවා. ඒ අතර ඕනෙකට ඕන හෙනයක් ගහපියව කියලා නිදාගන්න ජන කොට්ටාසිකුත් මේ අතර ඉන්නවා. ඒ කුම්භකර්ණගේ ඥානෙ ඉස්මතු වෙලා. පැහැදිලිද? පුනිදා ගන්නවා. අම්මට අප්පට හෙන ගැහුවත් කමන්නේ. තමන් ඉදිරියේ බෝම්බ පුපුරවුවත් කමන්නේ. අම්මා අප්පා මරලා දැම්මත් කමන්නේ. තමන්ගේ බෙල්ල කැපුවත් කමන්නේ මමනේ. උටවුලන. ඒ අතර ඉන්නවා මේ ජාතියට වෙන වින්නහිය දැක ඒ ජාතිය නිසි ලෙස අවදි කරන්නට ඒ ජාතියට නිසි නායකත්වය දෙන්නට අවදි වෙච්ච රාවණයන්ගේ ඥාන ඇති පිරිස.